ආයස බොහෝ වේවා. එතකොට අපි අද කරන්නේ සාමාන්‍යයෙන් කොන්දක ස්නායු සැපීම. සාමාන්‍යයෙන් මේ බෙල්ලේ තියෙන C අස්ථි. අපි සර්වයිකල් වල ඒ තියෙන අස්ථි වලට පටන් ගන්න ස්ථානය සහ L අස්ථි. ඒ කියන්නේ L1 2 3 4 5 S1 ආදී කොට ඇති මේ කටි අස්ථි. එහෙමනම් ඒත් එක්ක මෙතන තියෙනවා ශ්‍රෝණි මේකලාව හරහා තට්ටම හරහා යන සයිටික් ස්නායු. එතකොට ඒක සහ සම්බන්ධ වෙන තැන් සංදිස්ථාන මෙතන නිල මර්ම ඒ සියල්ලක්ම තියෙනවා. ඒ වගේම යටිපතුලේ දැන් ඇවිදලා බර වැටිලා කැල්සිෆයිඩ් වෙලා ඒවත් තවදුරටත් තියෙනවා නම් ඒ දේවල් විසඳ ගන්න තමයි මේ දේවල් ඉස්සෙල්ලා මේ මර්මස්ථාන සහ පොයින්ට්ස් තියෙන ඒවා තියෙන තැන් ඉස්සෙල්ලාම බුරුල් කරගන්නවා. මේ බුරුල් කරගන්න අපි රතු තෙල පාවිච්චි කරන්නේ. ඉතින් ඒ තෙල විශේෂයෙන්ම අපි පිට විකුණන්න නැහැ. අපි තවත් වෛද්‍යවරයෙක් සමග එකතු වෙලා දීර්ඝ කාලයක් අවුරුදු 20 ගණනකට වැඩි කාලයක් අපි සකස් කරගන්නවා. ඒ තෙල උපයෝගී කරගෙන තමයි එන්න මේ වගේ හොඳ උක්කු කිසිම කවලම් කරලා නැති හොඳ තෙලක් අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේ තෙලත් එක්ක ඊට පස්සේ අපි කරන්නේ ඒක බුරුල් කරගන්නවා. බුරුල් කරගන්න අපි අගිල් ලීයෙන් සහ ඒ වගේම මැණික් ආශ්‍රිතව තියෙන කන්ද පාෂාණයක් තියෙනවා. ඒක තේ කරලා තියෙන ආශිර්වාද ගන්නලා ඒ දෙයින් අපි අර ධන හමක් තියෙන ස්ථානවල සංදි ස්ථානවල සහ කැල්සියම් තියෙනවා නම් ඒ දේවල් සම්පූර්ණ මේදේ තියෙනවා නම් ඒ දේවල් අපි ඉවත් කරගන්න ලබනවා. ඊට පස්සේ අපි මාංශ පේශී ගණට රැඳුණු මුල් කොටස් වල රැඳුණු දේවල් ඉවත් කරගන්නවා. ඊට පස්සේ ඊට යටින් තියෙන දේවල් එහෙම හදලා ඔක්කොම සංදි ස්ථාන, අස්ථි සංදි කණ්ඩරා, මාංශ පේශී, ස්නායු කියන ඒවා බුරුල් කරගෙන නැවත අර ස්නායුව අර පටන් ගන්න තැන L අස්ථි වල ඉඳලා පටන් ගන්න තැන ඉඳලා අවසානයේ දක්වා දෙපැත්තකින් යනවනේ ස්නායු. ඒ සියලුම ස්ථානයේ ඇඟිලි අඟුලිකා අස්ථි දක්වා දනකොල් කට්ටේ ඉඳලා මේ දේවල් ඒ සියල්ලක්ම සෝපත් කරන්න කරනවා. මම මේ දවස්වල නම් රෝගීන් ගන්නෙ නැහැ. මගෙන් ප්‍රතිකාර අරගෙන අවුරුදු ගණන් හිටපු අයට වගේම මාස ගණන් ඉඳලා හදිසියේ මොනවා හරි දුර ගමනක් ගිහිල්ලා සංචාරයක් ගිහිල්ලා නැවත ලංකාවට ආපුවට පස්සේ බර උස්සලා හරි පුංචි දෙයක් හරි වුණොත් අපි නැවත ඒක ප්‍රතිසංස්කරණය කරලා දෙනවා. නැවත පසුවිපරමක් කරලා දෙනවා. ඉතින් ඒකට බැඳිලා ඉන්නවා. ඒ නිසා තමයි නැත්තම් මං පුංචි දරුවන් වෙනුවෙන් මේ කාලය මං වැය කරනවා. මොකද හේතුව විශේෂයෙන්ම අත්පා ඒ වගේම ස්නායු ප්‍රශ්න තියෙන අස්ථි සංදි කණ්ඩරාවල සහ අනිකුත් මානසිකව අර ශාරීරිකව තියෙන තත්ත්වයන් නිසා මානසිකව ඇතිවෙච්ච අයත් ඉන්නවා. මානසික තත්ත්වයන් නිසා ශාරීරිකව ඉන්න දරුණුත් එක්ක අපි මේ කාලය තුල ඔසිල්මෝ ආයතනයත් එක්ක ගිවිසගෙන කටයුතු කරනවා. ඒ නිසා ඕනම වෙලාවක 8ත් 9ත් අතර රාත්‍රී 8ත් 9ත් අතර අපිට හම්බෙලා කියන්නේ සජීවීව ඕන දුරකථනයේ මගේ දුරකථන අංකය 076යි 412යි 9182 076යි 412යි 9182කින් මට කතා කරන්න පුළුවන්. නැත්නම් මේ නම්බර් එකම සේව් කරගෙන WhatsApp පණිවිඩයක් මගින් ඔබේ විස්තර එවන්න පුළුවන්. උදෑසන කතා කරන්න ටිකක් අපහසු නිසා රාත්‍රී කාලේ කතා කරන්න කියනවා රාත්‍රී 8ත් 9ත් අතර. ඉතින් මේ සම්බන්ධව මෙතෙක් කල කොරෝනා කාලේ පවා මම කිසිදු අකුරක් නැහැ මේ සම්බන්ධව සයිටිකා සම්බන්ධව මේ අත්වල කාපල් ටනල් සින්ඩ්‍රෝම් සම්බන්ධව සහ අනිකුත් කොඳුවැට පෙළ සහ ස්නායු සෙන්සර් මෝටර් ගැන, ඒ කියන්නේ චාලක සංඥා ස්නායු ගැන, කැල්සිෆයිඩ් වෙන්නේ කොහොමද, මේද තැම්පත් වෙන්නේ කොහොමද, මේ හැම දෙයක් ගැනම එකින් එකට ආධුනික වෛද්‍යවරයෙකුට, දේශීය වෛද්‍යවරයෙකුට, ඒ වගේම මේ ගැන හොයන කෙනෙකුට සහ වැඩිහිටියන්ට රැකබලා ගන්න කෙනෙකුට මේ ඕනම කෙනෙකුට ඒව ප්‍රයෝජනවත් වෙයි කියන අදහසින් තමයි මේ හැම දෙයක්ම ජනගත කළේ. වීඩියෝ 560 ගණනකට වැඩි සංඛ්‍යාවක් ඩොක්ටර් පුපුල් අල්විස් YouTube නාලිකාවේ තිබෙනවා. ඔබ තවමත් ඒක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියන්නේ මට views වැඩි වෙනවත් නෙවෙයි. ඔබ මේක තව කෙනෙකුට share කළොත් ඒ වටිනාකම හෙට දවසේ ඔබට තමන්ගේ ජීවිතයක් ලොකු තත්යකට යන්න කලින් මූලික වශයෙන්ම බේර ගන්න පුළුවන්කම ලැබෙනවා.
එමනම් හිසට ගන්න පිටින් ගන්නවා නම් නිර්ගුණ්ඩ ආදී වගේ තෙලක්. එහෙම නැත්නම් බොහෝ දුරට නිල්‍ය ආදී තෛලය ගන්න පුළුවන්. මුළු ඇඟටම උනන් නිල්‍ය ආදී තෛලය ගන්න පුළුවන්. බොරු කර ගන්නවා නම් කුබ්ජ ප්‍රසාරණීය තෛලය පිටින් ගන්න පුළුවන්. ඒක මගේ තෙලක් නෙවෙයි. ඒ වගේම සර්ෂපාදී වේදනාව එහෙම තියෙනවා නම් සීත ගතියක් තියෙනවා නම් ඒක සර්ෂප කියන්නේ අබාඩංගු නිසා මේ දේවල් පුළුවන් පාවිච්චි කරන්න. නිර්ගුණ්ඩ ආදී කියලා කියන්නේ නික ආදී තෙල. එතකොට සෙම තියෙන රෝගියෙකුට හිසට බොහෝ දුරට ඒ තෙල කඩෙන් ගන්න පුළුවන්. ඔය තෙල් වල නම් තමයි මම කිව්වේ කම්පැනි වල නේම්ස් නෙමෙයි කිව්වේ. ඉතින් මේවා ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඔබ හැම දිනාටම බොහොම සතුටින් නිරෝගීමත්ව ඉන්න මේ තාමත් සබාදහම ප්‍රශ්න අහලා විසඳුම් අපිට ලබා දෙන්නේ අමුතු විදියකට. ඒ නිසා දැහැමින් සෙමෙන් ජීවිත ගත කරන්න ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ අනුභව ශක්තියත් ඒ වගේම සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදයත් විශේෂයෙන් ජේසුස් වහන්සේ, මෑණියන් වහන්සේ, පියාණන් වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේලාගේ ආශිර්වාදයත් ඒ වගේම අල්ලාහ් දෙවියන්ගේ තිබෙන පිහිටත් අනිකුත් සියලුම සම්මයන් දෘෂ්ටික සහ සියලු දෙවියන්ගේ ධන්වන්තරී ආදී කොට ඇති ඍෂීන් වහන්සේලාගේ පුලස්ත්‍ය ආදී කොට ඇති රාවණ ආදී කොට ඇති ඍෂීන් වහන්සේලාගේ ඒ වගේම සංඝ පද්ම ආදී කොට ඇති බහිරු දේවතාන් වහන්සේලාගේ සියලු දෙනාගේම ආශිර්වාද ලැබේවා. මණියක් එක නාග රජු ඇතුළු නාරජවරුන්ගේ ආශිර්වාදය, පෙර රජදරුවන්ගේ, අද දෙව්ලොව ඉන්න බෝසත්යන් වහන්සේලාගේ ආශිර්වාද ශක්තිය ඔබ හැම දිනාටම මේ උතුම් පුංචි බිම මේ මුතු කැටේ හැමදාම රැක ගන්න. එකමුතු වෙලා පාරට බහැලා අනිත් එක්කෙනාව මරාගෙන තමන් ඉදිරියට යන ගතිය නැති කරගෙන වචනයක් කතා කරොත් ඔරවල බලන ගතිය නැති කරගෙන හැම දිනාටම නොමිල දෙන්න පුළුවන් ලස්සන හිනාවකින්. ඒ වගේම අර හෙලිකොප්ටර් එක තල්ලු කරනවා වගේ එකට එකතු වෙලා අපේ ශක්තිය ජාත්‍යන්තරයට පෙන්නලා අපි එකට ඉන්නවා කියන පණිවිඩය ඔබට දෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මම සමුගන්නවා. මම ඩොක්ටර් කුල්ලාල්විස්. ආයුෂ